ආයුබෝවන් ඔබ මේක සිරින්නේ සයින්ස් විත් කෙවින් යන නාලිකාවත් සමගින්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කෙමෙන් අභාවයට යන වයි වර්ණ දේහය ගැන. ඉරිපස් යන අපි දෙවැනි කොටසට. ඒ තමයි වර්ණ දේහය අතුරුදන්වීම. මේ ශීරපායන් අතර මීයන් අයත්වන කෘන්තකයන්ගේ ලියාකන ශීරපායන්ගේ විශේෂ කීපයක දැනටමත් වයි වන්න දේහය අතුරුදන්ව තිබේ. ජපානයට අයත් අමාමි ඔශිමානම් කුඩා දූපතට ආවෙනික අමාමිස් මිනි රැඩ් නම් අන්තරායට ලක්ව ඇති මීයන් විශේෂය එසේ වයි වර්ණ දේහය අහිමි වූ එක් ජීවී විශේෂයකි. ජපානයේ හොකයිඩෝ සරසවියේ ජීව විද්‍යාඥවරියක වන අසාටෝ කුරෙයිවා විසින් අනාවරණය කර ඇති පරිදි මීයන්ගේ වයි වර්ණ දේහයේ තිබූ ජාන බොහොමයක් වෙනත් වර්ණ දේහ මත ස්ථානගතව තිබේ. එහෙත් SRY ජානය හෝ එයට ආදේශක වෙනත් ජානය පිළිබඳ සලකුණක් ඇයට සොයාගත හැකි නොවිනි. එහෙත් පසුව PNAS ජර්නලයේ පළ කරනු ලබූ වාර්තාවකට අනුව එම මීයන්ගේ පිරිමි සතුන්ගේ තුන්වෙනි වර්ණ දේහයේ PTSOX9 නම් ලිංග ජානයට ආසන්නව ප්‍රතිවලිත DNA කුඩා ප්‍රමාණයක් තිබෙන බව සොයා ගන්නා ලදී.